අපේ රටේ ආර්ථික ජීවනාලිය රැඳී ඇත්තේ කුමකින්දැයි අපේ රටේ වෙසෙන දුවා දරුවන්ට පාසල්වල ගුරුවරු කිසිත් නොකියති. ඔවුන් කියන්නේ දුටුගැමුණු රජතුමා එළාර රජ්ජුරුවෝ මරලා මේ රට එක්සේසත් කළ බවක් හා ඒ කියන්නේ පරසුද්දන්ගෙන් රට මුදවාගත් බවය. නමුත් අපේ රටේ දුක් විඳින විදේශගත ශ්‍රමිකයන් උඩරට තේ වතු වල වැඩ කරන කම්කරුවන් ඔවුන්ගෙන්ද රටට විදේශ විනිමයක් ඉපීමට හැකිය. අනිත් අතට කර්මාන්තශාලා වල සේවය කරන කම්කරුවන් විශේෂයෙන් ඇඟලුම් ශේස්ත්‍රයේ වෙසෙන කම්කරුවන් ගැනද කතා කරන්නට කිසිවෙක් නැත. සමහර උද්දච්ච හැත්ත කියන දෙයක් තමා පවසන දෙයක් තමා එයා ගුරුවරයෙක්නේ, එයා උපාධිකාරයෙක්නේ, ඔවුන් කරන රෙද්දක් නැත. ඔවුන් කරන්නේ මේ ඉහළ පුටුවල කියන්නේ Tamanගේ කියන්නේ කලිසම මේ ඇතිල්ලීමක් පමණි. නමුත් විදේශගත ශ්‍රමිකයන්ගෙන්ද විශාල කියන්නේ රටට බොරතෙල් අපනයනය කිරීමටත් ආනයනය කිරීමටත් ගෙන ඒමටත් අනිකුත් භාණ්ඩ ගෙන ඒමටත් අපේ රටේ තිබෙන රුපියල් වලින් නොහැකිය. රුපියල් බාරගන්නේ ලංකාවේ සිටින අය පමණි. ඒවාට ඩොලර් අවශ්‍යය. ලංකාව ණය වී ඇති බවද සත්‍යයකි. නමුත් වඩාත් වේගයෙන් ආර්ථිකය දියුණු වෙන බවක් හැඟී යයි. නමුත් එසේ සිදුවන්නේද නැත. රට තවත් ණය වෙයි. නමුත් මේ අපේ රටේ මේ කාර්මීකරණයත් සමග ඉදිරියට යන යාමේදී අපේ රටට ගෙන්වන විදේශීය භාණ්ඩවලට රුපියල් දුන්නාට ඒවා රුපියල් වලට මිලදී ගන්නා කෙනෙක් නැත. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඩොලර්ය. ඩොලර් ගෙන ඒමට නම් ඩොලර් වලට අවශ්‍ය භාණ්ඩ පමණක් දිය යුතුය. එහෙත් කතා කරන්නේ උද්දච්චකමට කරපටි මේ තද කරගත් මේ බෙල්ලේ ටයි ගැටේ ගසාගත් උද්දච්ච මේ 70ක් පමණි. ඉතින් මේ අපේ රටේ මේ පිටරටින් එන මේ විදේශ විනිමය ගෙන එන විදේශගත කම්කරුවන් ගැන කතා කරන්නේ නැත. මේ කර්මාන්තශාලාවල තුට්ටු දෙකේ පඩියට වැඩ කරන මේ ඇඟලුම් ක්ෂේත්‍රයේ වැඩ කරන කම්කරුවන් ගැන මෙන්ම අනිකුත් කර්මාන්තශාලා වැඩ කරන කම්කරුවන් තුට්ටු දෙකේ පඩියට ඔවුන් වැඩ කරන්නේ. ඔවුන් ගැන කතා කරන්න කිසිවෙක් නැත. මේ මහා ලොකුවට කියන්නේ විශාලව වාහන ගෙන්වීමද සුලභව දකින්නා දර්ශනයකි. නමුත් මේ පිටරට දුක් විඳිනා මෙන්ම රටේ දුක් විඳිනාද ඒ කියන්නේ මේ කම්කරුවන් ගැන කතා කරන්නට කිසිවෙක් නැත.
රටේ தත්තේ එයයි. රටේ දුක් විඳිනා විදේශගත ශ්‍රමිකයන්ද තුට්ටුවකට මායිම් කර ඇත. ඒ අතරින් මේ ගාමන්ට යන මෙන්ම විදේශගත කාන්තාවන්ද ගැනද මේ තුට්ටු දෙකේ තඹ සතයකට මායිම් නොකර කතා කරයි. ඔවුන් කරන සේවය ගැන බිඳුවක් කතා කරන්නේ නැත. එහෙත් ඔවුන් අනන්තවත් අඬාදුඩා සමහරු දුක් විඳ සමහරු අභිරහස් දෙක මියද වාර්තා වේ. ඒවා ගැනද කතා කරන්නට කිසිවෙක් නැත. පිරිමින්ද එසේමය. ජීවිතේ ඔබටද කියන්නට හැක්කේ එපමණයි. අප මේ යම්කිසි භාණ්ඩයක් ගැනීමේදී අපට එම රටට රුපියල් දුන්නාට වැඩක් නැත. ගෙවන්නට වන්නේ ඩොලර් වලිනි. සමහර විට ඉදිරියේදී රටද බංකොලොත් වී යනු ඇත. මට අවසානට කීමට හැක්කේ එපමණයි.